ලිස්සලා එන ලංකාවේ සුපිරිම ස්විමින් pool එක. පාවි ගන්න ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එක. හොඳට ඉඩ තියෙන රවුමට පදින්න පුළුවන් ඒ ටීවී රයිඩ් එක. වොලිබෝල්, බැඩ්මින්ටන්, ක්‍රිකට් මේ තුනම ගන්න පුළුවන් විදිය හොඳට ඉඩ තියෙන ග්‍රවුන්ඩ්ස්. ප්‍රයිවට් pool, සෝනා බාත්, ෆිෂ් තෙරපි මේ ඔක්කොම තියෙන සුපිරි හොටල් එකක් තමයි මම අද ඔයගොල්ලන්ට දවසට පටන් ගන්න ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එකෙන්. පාවි බෙදාගෙන කන්න සුපිරි කෑම වර්ග ගොඩක් මේ ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එකට ඉන්ක්ලූඩ් රුපියල් 5000ක් විතරයි වෙන්නේ. කෑම වර්ග ෆ්‍රෙෂ් ෆෘට්ස් ගොඩාක් මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. පාවි ඔයගොල්ලන්ට කන්න පුළුවන් සුපිරි ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි මේක. බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි ගියා පොඩ්ඩක් හොටල් එකේ ඇවිදින්න. මේක අක්කර 10ක් පුරාවට තියෙන නිසා හොඳ නේචර් කන්සෙප්ට් එකකට වටේම ගස් වැල් වැවිලා හොඳ ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩාක් මේකේ තියෙනවා. ඔන් චිල්ලා තියෙන. ඔෆිස් එකේ සෙට් එකත් එක්ක හරි ෆැමිලි එකේ සෙට් එකත් එක්ක හරි ආවොත් හොඳ වොලිබෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. වටේට දැල් ගාලා කෝට් එක හොඳට හදලා තියෙන නිසා බෝලේ හොය යන්න ඕනේ නැහැ. සෙට් එකක් කෙලෝ සෙට් එකක් චිල්ලයක් දානවා නම් මෙන්න මේ වගේ සුපිරි ATV රයිඩ් එකකුත් මේගොල්ලෝ ගාව තියෙනවා. බයිසිකල් සෙට් එකක්ම තියෙන නිසා ඔයගොල්ලන්ට මේ ඉඩකඩ හොඳට යූස් කරලා හොඳට බයිසිකල් පදින්නත් පුළුවන් මෙතන. බඩගිනි වෙලා මාගී කියලා ලන්ච් එකට තිබුණා කෑම සෙට් එකක් බඩ පිරෙන්න. ඉතින් බත් වර්ග දෙකක් එක්ක කෑම වර්ග ගොඩාක් මෙතන ඇත්තටම තිබුණා. ඉතින් මේක වෙනස් වෙනවා ඉන්න ක්‍රවුඩ් එකත් එක්ක ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. මේගොල්ලෝ කඩලට් පැස්ටා ඒත් එක්කම සැලඩ් එකකුත් තිබුණා. ඒත් එක්කම ඩෙසර්ට් කෝන් එකට ගියාම අපිට හම්බුණා පුඩින් වර්ග එකකුයි ඒත් එක්කම ජෙලි එකයි අයිස් ක්‍රීම්. බඩ පිරෙන්න හොඳට කාලා අපි ගියා බැඩ්මින්ටන් ගන්න. මේගොල්ලෝ ගාව බැඩ්මින්ටන් කෝට් එකකුත් තියෙනවා. දාලා හොඳට ඉඩ තියෙනවා. බැඩ්මින්ටන් දෙකකුයි මලකුත් හම්බ වෙනවා. මේගොල්ලන්ගෙන් ඊට පස්සේ අපි ගියා ෆිෂ් තෙරපි එකට. මම මේක කලින් මේක try කරලා නැහැ. මේකේ තියෙන කකුල් දෙක දාගෙන ඉන්න මෙන්න මේ පොකුණට. මේකේ ඉන්නවා කොයි කා. මුන් ඇවිල්ලා අපේ කකුල් වලට කොටනවා. ඒක බාහිර නිකන් කූචි කුචියා වගේ. පස්සේ ටිකක් කළා ගියා මේ පොඩි ආතල්ලයකුත් තියෙනවා. ඉතින් ෆිෂ් තෙරපි කියන්නේ ඇත්තටම හොඳ තෙරපි. අවස ටී එකයි කේක් කෑල්ලයි රූම් එකටම ආවති අපි ෆ්ලෝටින් එකේ තියාන ඒක කාලා දුවලා ගියා ක්‍රිකට් ග්‍රවුන්ඩ්. මේගොල්ලෝ ගාව තියෙනවා 6ව පලන්න පුළුවන් ගේ ලොකු ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. හොඳ පිච් එකක් හදලා හොඳට ලොකුවට තියෙන නිසා 6ව පලන්න පුළුවන්. ඔෆිස් එකේ කට්ටියත් එක්ක ෆැමිලි එකේ කට්ටියත් එක්ක ක්‍රිකට් මැච් එකක් ගන්න මරු පොට් එක. මේ හොටල් එකේ තියෙන මං ආස මොඩල්ස් තමයි මේක මේ ඇඩ්වෙන්චර් pool එක. ඉතින් මේක හදලා තියෙන ලිස්සන බෝට්ටුවකුත් එක්ක හොඳට ලිස්සිරිසි සෙල්ලම් කරන්න. ඉතින් මේක නිකන් රියල් එකකින් වතුර වටනවා වගේ තමයි ගල් වගේ හදලා තියෙන මාර ලස්සන pool එකක්. මේක නේචර් වයිබ් එකක් තමයි මේ pool එකට නම් තියෙන්නේ. මේක තවත් එක ඕඩිනරි pool එකක් නෙමෙයි. ඇත්තටම මේක ඇඩ්වෙන්චර් pool එකක්. මාරම ෆන් එකක්. මේ ගන්න පුළුවන් හොඳට ඉඩ තියෙනවා. හොඳට පිගිනලා කරලා ෆුල් ආතල්ලයක් ගන්න පුළුවන්. පට්ට රිලැක්සින් pool එකක් තමයි මේගොල්ලන්ගේ මේ pool එක. ඊපස්සේ අපි කෙලින්ම ගියා සෝනා බාත් එකට. ඉතින් මේකට ගිහලා ගිනි රස්නේ ගගා හොඳට රස් වෙවි ඉන්න තියෙන්නේ. ඉතින් මේක නම් වෙනම ආතල් එකක්. මේක හොඳ තෙරපි එකක් කියලා තමයි අපිට නම් රිලැක්ස් වුණා. කාලේ යන දරණේවත් නැහැ. කෙලින්ම රෑ වෙලා. ඒ නිසා අපේ ඩිනර් එක ආවා අපේ කොටේජ් එකට. අපිට ලොකු බිරියානි සවන්නක් තමයි හම්බුනේ. මේකට රයිතයකුයි චිකන් ග්‍රේවි එකක් වගේම මෙන් සම්බල් එකක් තිබුණා. ලොකු කුකුලෙක්ව දෙකට පල්ලා මේකට දාලා තිබුණා නිසා හොඳට චිකන් තියෙනවා. මේකත් එක්ක මික්ස් කරගෙන කන්න. ඉතින් බඩ පිරෙන්න බිරියානි සවන්නත් එක්ක අපිට කාලේ වුණාට පස්සේ කන ඩෙසර්ට් එකක් දුන්නා පුඩින් එක. අපිට මේන් හම්බුන හැම කෑමක්ම හරිම විශේෂයි. මොකද වෙල් ට්‍රේන්ඩ් and qualified chef කෙනෙක් අතින් තමයි මේ හැම කෑමක්ම හැදෙන්නේ. ඉතින් highly recommended කෑම සෙට් එකක් තමයි මේගොල්ලෝ ගාව තියෙන්නේ. මේ තියෙන්නේ අපි හිතපු කොටේජ් එක. ඉතින් මේක ඇත්තටම අංග සම්පූර්ණ කොටේජ් එකක්. ඩයිනින් රූම් එකක්, ප්‍රයිවට් pool එකක් වගේම ලොකු බෙඩ්රූම් එකකුත් තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ කොටේජ් එකක්. ඔයගොල්ලන්ට මේ වගේ තව රූම්ස් වර්ග මේගොල්ලෝ අයින් ගන්න පුළුවන්. එක එක වර්ගයේ විවිධ රූම්ස් වල මේ නම්බර් එකට කතා කරොත් ඔයාලට අවශ්‍ය සියලුම විස්තර ගන්න පුළුවන්. පැකේජ් විස්තර ඇතුළු සියලුම විස්තර මේ නම්බර් වලට කතා කරලා ඔයාලට highly recommended hotel එකක් තමයි මේක. ග්‍රෑන්ඩ් තෙවුණු resort මේක තියෙන්නේ පාදුක්ක පාරේ. ඔයාලට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් Google map එකේ. මෙයාලා ගාව හොඳ බැංකට් හෝලුත් තියෙන නිසා ඔයාලගේ වෙඩින් එකක් වුණත් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලොකු ස්පේස් එක තියෙන ලස්සන හොටල් එකක් තමයි මේක. මේක නේචර් වයිබ් එකෙන් තමයි හැඩ වෙලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එක ඔයාලට මිස් වෙන්නේ නැති වෙන්න මාව ෆලෝ කරලා තියාගන්න.